ආයුබෝවන්. අපි අද බලමු නිවැරදිව NIE වේකන්සි සඳහා ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ජාතික අධ්‍යාපන ආයතනයේ රැකියා සඳහා අයදුම් කරන්නේ කෙසේදයි ඔබට ගැටලු මතුවී ඇතනම් එම ගැටලු විසඳා නිවැරදිව අයදුම් පතක් සාදාගන්නේ කෙසේදයි බලමු. මෙහිදී මම ඔබට පියවරින් පියවර එය පැහැදිලි කරන්නම්. මුලින්ම ඔබගේ වෙබ් බ්‍රවුසර විවෘත කර ලිපින තීරුවේ www.nie.ac.lk ලෙස ටයිප් කර එන්ටර් කරන්න. ඔබට දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය පෙනෙනු ඇත. එහි රැකියා දැන්වීම් බැලීම සඳහා ප්‍රධාන මෙනුවේ ඇති News and Events මත ක්ලික් කරන්න. News and Events පිටුවට ගිය පසු ඔබට විවිධ දැන්වීම් සහ පුවත් ලයිස්තුවක් පෙනෙනු ඇත. එයින් ඔබට අවශ්‍ය රැකියා දැන්වීම සොයා ගන්න. දැන්වීම සම්පූර්ණයෙන් බැලීම සඳහා අදාළ රැකියා දැන්වීම මෙලෙස ක්ලික් කරන්න. මෙහිදී ඔබට රැකියාව පිළිබඳ සියලු විස්තර, සුදුසුකම් සහ අයදුම් කරන ආකාරය දැකගත හැකියි. එම තොරතුරු අනුව ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන තනතුරට අදාළ තොරතුරු හොඳින් කියවා බලා ඒ තනතුරට අදාළ තොරතුරු පමණක් NIE රික්‍රූට්මන්ට් පෝර්ටල් වෙත පිවිස ඉදිරිපත් කර අයදුම්පත සම්පූර්ණ කරන්න. අපි දැන් බලමු කොහොමද අයදුම්පත නිවැරදිව පුරවාගන්නේ කියලා. NIE රික්‍රූට්මන්ට් පෝර්ටල් වෙත පැමිණි පසු New Application මත ක්ලික් කරන්න. දැන් ඔබට ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ නව මුරපදයක් ඇතුළත් කිරීමට සිදුවේ. ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනේ නිවැරදිව ඇතුළත් කරන්න. මුරපදිය සකසන විට එය අකුරු 8කට වඩා වැඩි විය යුතුයි. එහි අවම වශයෙන් එක් ඉංග්‍රීසි කැපිටල් අකුරක්, එක් ඉංග්‍රීසි සිම්පල් අකුරක් සහ ඉලක්කම් අඩංගු විය යුතුයි. මුරපදිය නැවත තහවුරු කිරීමට confirm password යන කොටසේද එයම ටයිප් කරන්න. ඔබ විස්තර ඇතුළත් කර ඉදිරිපත් කළ පසු ඔබට registration successful යන පණිවිඩය පෙනෙනු ඇත. ඔබේ ගිණුම සක්‍රිය කිරීමට ඔබ ලබා දුන් විද්‍යුත් තැපෑලට ලැබෙන තහවුරු කිරීම සිදු කිරීමට අමතක කරන්න එපා. ඔබේ ඉන්බොක්ස් එකේ confirmation email එක නොපෙනුනොත් spam folder එකත් පරීක්ෂා කරන්න. මෙහි දැක්වෙන පරිදි verify email address මත ක්ලික් කිරීම මගින් තහවුරු කිරීම සම්පූර්ණ වේ. ඔබට ගිණුම සක්‍රිය කිරීම සඳහා විද්‍යුත් ලිපියක් නොලැබුණහොත් මෙහි තිබෙන recent verification මත ක්ලික් කරන්න. එවිට ඔබට නව විද්‍යුත් ලිපියක් ලැබෙනු ඇත. දැන් ඔබට නැවත ලොගින් වීමට දිස්වේ. ඔබගේ පාස්වර්ඩ් එක අමතක වූ විට ඒ රීසෙට් කිරීමට මෙසේ කරන්න. මෙහි forgot password මත ක්ලික් කරන්න. ඔබ මුලින් ඇතුළත් කරන ලද විද්‍යුත් ලිපිනය ඇතුළත් කර රීසෙට් කරන්න. පසුව NIE වෙතින් ඔබට ලැබෙන විද්‍යුත් තැපෑල විවෘත කර එහි සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කරන්න. දැන් නැවත නිවැරදිව ලොගින් වෙන්න. දැන් Start New Application මත ක්ලික් කරන්න. එම ක්‍රියාවලිය සාර්ථක වූ පසු ඔබට මේ ආකාරයට දිස්වනු ඇත. දැන් Terms and Conditions හොඳින් කියවා ඔබ ඒවා පිළිගත් පසු check boxes සලකුණු කරන්න. පසුව Agree and Continue මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබ අයදුම් කරන තනතුර drop down menu එකෙන් තෝරන්න. මෙම Add another post මත ක්ලික් කිරීම මගින් ඔබට තනතුරු 3ක් සඳහා අයදුම් කිරීමට පහසුකම් ඇත. තෝරාගත් පසු Save and Continue මත ක්ලික් කරන්න. අයදුම්පත පුරවන විට රතුතරු ලකුණින් දක්වා ඇති සියලුම කොටස් අනිවාර්යෙන් පුරවන්න. ඔබ අයදුම් කරන තනතුරට අදාළ තොරතුරු පමණක් ඇතුළත් කිරීම වැදගත්. ඒ සඳහා දැන්වීම හොඳින් කියවා අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්ද හඳුනා ගන්න. ඔබ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම් ඇතුළත් කරන විට මෙහි දැක්වන ආකාරයට එක් විෂය ඇතුළත් කරන්න. මෙහි දැක්වෙන remove button එක ක්ලික් කිරීම මගින් අවශ්‍ය පරිදි එය ඉවත් කිරීමටද හැකියාවක් ඇත. සියලුම අධ්‍යාපන සුදුසුකම් මේ අයුරින් ඇතුළත් කළ හැක. මේ ආකාරයට වෘත්තීය සුදුසුකම් සහ සේවා පළපුරුද්ද ඇතුළත් කරමින් ඉදිරියට යන්න. සේවා පළපුරුද්ද ඇතුළත් කරන විට එහි කාලය මාස වලින් දක්වන්න. අවසාන වශයෙන් ඥාති නොවන දෙදෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරන්න. අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු එහි කිසිදු වෙනසක් සිදු කිරීමට ඔබට හැකියාවක් නොමැත. ඔබගේ හැඳුනුම්පත් අංකයට අදාළව
අයදුම්පත සම්පූර්ණ කළ පසු නැවතය වෙනස් කිරීමට හෝ අලුත් අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නොහැකා. එබැවින් අයදුම්පත අවසන් කර සබ්මිට් ඇප්ලිකේෂන් ක්ලික් කිරීමට පෙර තොරතුරු සත්‍ය සහ නිවැරදිදයි ඉතා හොඳින් පරීක්ෂා කරන්න. එලෙස පරීක්ෂා කිරීමෙන් පසු යම්කිසි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් මෙම එඩිට් බටන් එක මත ක්ලික් කිරීම මගින් අදාළ වෙනස් කිරීම සිදු කළ හැකිය. අදාළ වෙනස්කම් සිදු කර නැවත හොඳින් පරීක්ෂා කිරීමෙන් පසු Save and Continue ක්ලික් කරන්න. අයදුම්පත සබ්මිට් කිරීමට පෙර එහි වෙනස්කම් සිදු කළ හැකිද? ඔව්. සියලු තොරතුරු නිවැරදි බවට තහවුරු කර ගැනීමෙන් පසු Submit Application ක්ලික් කරන්න. එහිදී ඔබට නැවත වරක් පරීක්ෂා කිරීමට උපදෙස් දෙනු ඇත. ඔබ Submit Application ක්ලික් කරනු මැතිනම් ඔබට apps.nie.ac.lk ඔස්සේ නැවත අයදුම්පත සඳහා පිවිසිය හැකිය. එවිට මෙහි දැක්වෙන Continue Application මත ක්ලික් කිරීමෙන් ඉදිරියට යා හැකිය. සියල්ල අවසන් කිරීමෙන් පසු Confirm and Submit බටන් එක මත ක්ලික් කරන්න. අයදුම්පත ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා මෙහි පරිශීලක මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඔබට අයදුම්පත ඩවුන්ලෝඩ් කරගත හැකිය. අයදුම්පත ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා මෙම පරිශීලක මාර්ගෝපදේශය ඔබට උපකාරී වෙයි. ඔබේ අයදුම්පත සාර්ථකව ඉදිරිපත් කළ පසු Print View බටන් එක ඔබට පෙනෙනු ඇත. එය ක්ලික් කරන්න. Print තෝරා ගැනීම අතරින් Save as PDF තෝරන්න. පසුව මෙහි තිබෙන Save බටන් එක ක්ලික් කිරීමෙන් ඔබේ අයදුම්පත PDF ආකාරයෙන් ඩවුන්ලෝඩ් වේ. දැන් ඔබේ අයදුම්පත සම්පූර්ණයි. දැන් ඔබට දැන්වීමේ සඳහන් ලිපිනයට අයදුම්පත තැපෙල් කළ හැකිය. මේ වීඩියෝ එක ඔබට උදව් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබගේ කාර්යාලයේ එදිනදා වැඩ Microsoft Office භාවිතයෙන් සරලව පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රම පිළිබඳව වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. ස්තුතියි.